හායි ඔයාගේ හෙයා එකත් මෙන්න මේ වගේ ඩ්‍රයි වෙලා රිසි වෙලාද කිසිම කීකරුකමක් නැද්ද? එහෙනම් ඉතින් අදම මේ හෙයා මාස්ක් එක ඔයාලා try කරලා බලන්නකෝ. අපිට මේක ගෙදරදිම හදාගන්න පුළුවන්. අපිට මේකට ඕන වෙන ingredients දෙකක් තුනක් විතර ඉස්සෙල්ලාම ඕන වෙන්නේ කොමරික. කොමරික අරගෙන හොඳට සෝදලා අපි මේක සුද්ද කරගන්න ඕනේ. සුද්ද කරගෙන ඒක මැද තියෙන සුදු මදේ ඉවත් කරගෙන හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මෙන්න මේ ගානටවත් එනකන් හොඳට බ්ලෙන්ඩ් කරගන්න. කෑලි නැති වෙනකන් බ්ලෙන්ඩ් කරගෙන ඊළඟට ඕන වෙන්නේ අපේ හෙයා එකට පාවිච්චි කරන ඕනම ඔයිල් වර්ගයක්. ඕනම ඔයිල් වර්ගයක් මේකට දාගන්න පුළුවන්. දාගෙන ඊට අමතරව මී පැණිත් තියෙනවා නම් මී පැණිත් දාගන්න ළමයි අද මන් ළඟ තිබ්බේ නැහැ. ඒ නිසා තමයි මී පැණි ගන්න බැරි වුණේ. ඔයාලා අනිවාර්යෙන් මී පැණිත් ඇඩ් කරගන්න. ඇඩ් කරගෙන මෙන්න මේ වගේ හොඳට හෙයා එකේ ගා ගන්න ඕනි. ඉතින් ළමයි මේක මම දැන් ගොඩක් කාලෙකින් ඉඳන් යූස් කරනවා. ඇත්තටම මාර හොඳයි. මගේ හෙයා එකත් ඇත්තටම ගොඩක් ඩ්‍රයි. ඒ කියන්නේ කිසිම කීකරුකමක් නැහැ ඒ වෙලාවට. ඉතින් මම මෙන්න මේ හෙයා මාස්ක් එක දාගන්නවා. මාරම හොඳයි. කිසිම හානියක් නැහැ හෙයා එකට. මොකද මේක ස්වභාවික දේවල් වලින් හදාගන්න එකක් නිසා මාරම හොඳයි ළමයි. ඇත්තමයි පුදුම හොඳයි. ඔයාලත් මේක අනිවාර්යෙන් යූස් කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාලටත් මේකෙන් රිසල්ට් එකක් තියෙනවා. ඔයාලත් මේක පාවිච්චි කරලා ඔයාලගේ රිසල්ට් එකත් මට කියාගෙනම යන්නකෝ. එහෙනම් ඉතින් අපි මේක වොෂ් කරගෙන ඇවිල්ලා රිසල්ට් එක බලමු. මෙන්න මේ වගේ කීකරු කරගන්න ඕන නම් මේ හෙයා මාස්ක් එක try කරලා බලන්නකෝ. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට මම ගිහින් එන්නම්. bye bye.